සකේවා ඉතින් අද අපි බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ පිටසක්වල හොයන්න යමු. පොළොව ඇතුලේ උන්ගේ ලැබ් එකක් තියෙනවා. අපි ඒක හොයන්න යමු. ඉස්සල්ලාම ෆ්‍රී මොඩ් එකට ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා ෆ්‍රී මොඩ් එකට ගිහිල්ලා මෙන්න මේ පෙල් මෙරක් කියන එකයි පෙල් බවුකිනී කියන මෙන්න මේ ප්ලේස් දෙක සිලෙක්ට් කරගන්න. කිලෝමීටර් 51ක් තියෙන දෙක අතර. ඉතින් අපි මේ මැප් එකේ නෙවෙයි යන්නේ. මැප් එක වෙනස් කරලා වෙන පාරක තමයි යන්නේ. ගිහිල්ලා බලමු ආතල්ලයක් ගන්න පුළුවන්. ඉතින් මං යන විදිහටම යන්න. පාර වැරදුනොත් පොඩ්ඩක් අවුල් වෙනවා. හරියටම මග සලකුණු තියාගෙන හරියටම යන්න ඕනේ. ඒ ඉස්සලා වින්ඩ ගේම් එක ලෝඩ් වෙන්න එපා ඉස්සලා ලබ්බ. ඉතින් ඔයාලට ලේසි හින්දා මං එළියෙන් බලා යන්නම්. ඔහොම යන්න. සෙකන්ඩ් එකේම යන්න 30 ට දැම්ම කියලා උතනින් අඩු කරන්න එනවා අය. දැන් අපිට යන්න කියලා තියෙන්නේ මෙන්න මේ පැත්තට. ඒත් අපි යන්නේ මෙන්න මේ පැත්තට. සිග්නල් ලයිට් දැම්මා. thank you අයියා නැවතුවට. දැන් ඔතනින් අතුට්ට දාලා යන්න. ඔය හරවන්න තියෙන පාරවලින් හරවන්න එපා. කෙලින්ම යන්න. ඔය රතු ලොරිය යන්නේ. අන්න ඕක පස්සෙන් යන්න. ඒ කියන්නේ පාරෙන් කියලා කිව්වේ ලොරිය පස්සෙන් යන්න එපා. ලොරිය කොහෙ ගියත් කමන්නේ. ඔතනින් කොහොම යන් දැන් කෙලින් පාර යන්න තියෙන්නේ. දැන් මැප් එකේ පෙන්නන පාරේ යන්න නිල් පාට. මම පොඩ්ඩක් ඇතුලෙන් බලන් යන්නම් මොකද මට ඉස්සර කරන්න ඕනේ මුඹ. හරි මේ මැප් එකේ පෙන්නන පාරේ යන්න මං කියන තැනින් හැරෙන්න. ඕම් බලන් යන්කෝ. හදිස්සියෙන් නැහැ හිමීට යන්. නිකන් කන්දක වගේ අපි යන්නේ. ඔහොම යන්න. සෝරි අයියා සෝරි. ඔන්න ඔතන තියෙනවා. ඕ. ඔයාලට පේන්නේ නැති මේ. මෙන්න මෙතන. පොලොමෙරක්ද මොකක්ද එක? ද zoom කරලා පෙන්නන්න. ඒක නිවාස සංකීර්ණයක් වගේ තැන. පේනවා ඇති. අපි ඔක ඇතුළට යන්. නියුට්‍රල් කරා එකට දැම්මා. අඩු ෆස්ට් එකට දැම්මේ නැද්ද? හරි යන් හරි. කරන්න දෙයක් නැහැ බයික් කාර්යය හප්පමු. හරි දැන් මේ තියෙන නිවාස සංකීර්ණයක ප්ලේස් එක. බස් එක උම ප්ලේස් කරගන්න. සෝරි පාක් කරගන්න. ලයිට් දාලා ඉතින් ස්පීඩ් සක්ලෙන්ඩ වැඩ පෙන්නන්න බෑ. එන්ජින් එක ඔෆ් කරේ නැද්ද නේ? නියුට්‍රල් කරා ලයිට් ඔෆ් කරා. හරි. දැන් ඔයාලට මේ ගත්තම් පේනවා. මම එන්නම් මෙහෙට. පිටිපස්සට යන්නම්. ඕකේ කැම් එක ඔන් කරගත්තා. දැන් කැම් එක ඔන් කරගත්තාම ඔන් කරගන්න ඕනේ නැහැ ඔයාලා. මෙතන එක ගියක් පේනවා. මෙතන දෙකක් පේනවා. මෙතන තුන පේනවා. ඉතින් මේ ගෙවල් තුනේ එක තමයි ඉන්නේ. එක තමයි ඉන්නේ කියන්නේ ඉන්න තැන මම දන්නවා. ඉන්නේ මෙන්න මේ ගෙදර. අපි ඒ ගෙදරට යන්. ඒ කියන්නේ ඔන්න අර ගෙදරට. ඔයාලා පෙන්නන්න ඕනේ ඉන්න තමයි මම පිටිපස්සට ආවේ. හරි. මේක තමයි ගෙදර. ඔය ගෙදර ඔන්න තියෙන දොර. ඔය පල්ලේ තින්නේ. මෙන්න මේ දොර. අන්න ඔය දොරෙන් ඉන්නෙන්න. එතකොට නම් පේනවා ඇති. අම්මට සිරි පිටසක්වල සීන් එකේ. අඩෝ සිරාවට දැක්කනේ. PC තියෙනවා. PC නේ කියන්නේ මොකද? PC තියෙනවා. මේ උන් නිකන් අපිව නිකන් අපිව සිමියුලේට් කරනවා වගේ නේ. ඉන්නකෝ. අපි කැම් එකට දාලා පොඩ්ඩක් බලමු zoom කරලා. මේ ප්ලේස් එකේ නමකුත් තියෙනවා. කැන්ඩි මොකද්ද? නම ඔය උඩ පෙන්නන්නේ. කැන්ඩි ගෙලුම් කොරි ගිලුණු කොමක් හරි එහෙම නමක්. ඉතින් එහා පැත්තේ තනි පිටසක්වලයක් ඉන්නවද කොහෙද මට මතක විදියට.
මම ටික් කරලා ආව මෙතෙන්ට. ඩයල් එක ඉන්න ඕනි. ආර ඉන්නේ ඩයල් එක. සුද්දා මෙහෙ බල. මෙහෙ. කො. කීස්. අඩෝ මොනා කරනවද දන්නේ නැහැ නේ. පෘථිවිය ආක්‍රමණය කරන්න ආපේ වුණද දන්නේ නැහැ. යන්න බෑ ඒක අස්සට. මේ අර බස් තියෙන විදිය සේරමුන් නිකන් අර මේව කරන් ඉන්නේ. ඉතින් අයින් වුණා කමන්නේ. හරි ඉතින් ඕක තමයි ප්ලේස් එක. එන ඉතින් අලුත් වීඩියෝ සෙට් එකු. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ අద్భుත ප්ලේස් ගැන දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම බුස්සරණයි.